ඉතින් මගේ පියාදර දේවිය උඩ මහන් තරවේද අරක්කමිය අරක්කමිය මෙහෙ වරෙන්නෝ සිංහාසනේ ගනි මෙහාට මේ මගේ පියාදර දේවිය උඩ මහන් තරවේ වෙන්න තිනේ අපකෝ මගේ පියාදර දේවිය මුණ ගැහෙන්නත් ඉස්සර මම එක මස් කෑල්ලක් හරි අනුභව කරලා තමයි ඔතෙන්ට යන්නේ ඔව් මේ කියන්න පියාදර දේවියට මම රාජමන්දිරේ පැමිණියා කියලා හරි ඉක්ම කරලා ගන්නේ මස් කෑල්ලක් යන්න දියා කාපා අප්පා පට්ට රසස් නිබල කාපා කරක් මේ උඹ කන්න මං ඇජෙන්න කාලා ඉන්නේ නෑ නෑ අරක් හැබි පිළිවෙල කරපු උඹත් කන්නම ඕනේ අවතර ඔබ වහන්සේ වළඳන්න හොඳයි මං පස්සේ වළඳන්න හා එකක් කමක් නෑ තව උමනාවට වැඩි මස් කෑල්ල තියෙනවනේ බෝධන ගානේ ඔව් තියෙනවා ඇත්තටම තියෙනවා ඔව් මං පාඩේ පැලෙන්න මේ අරක් හැබි මේ අප ගොරක් හැබි අරක් හැබි මම මීට පෙර කවදාකවත් මේ මස් කාලා නැද්ද මේ මස් වර්ගේ මම අනුභව කොට නැද්ද අනුභව කරලා තියෙනවා මේ වර්ගේ මොනවද මේ මස් අපේ දඩමස් දඩමස් බබ ඇත්ත බල දඩමස් තලෙට මොනතරම් කී දෙනෙකුගේ මස් අයිති වෙනවද අර අවතර අර පැන යන්නේ යන්නේ මොකද පැන යන සතු දෙන්නෙක් කියපම් මට ආඹ කියපම් පැන යන සතු දෙන්නෙකුගේ නා එහෙම යවද ඔව්. මේක මුවා මුවා නෑ මුව මස් මම කාලා තියෙනවා ඔබ මට පිළියෙල කරලා දීලා තියෙනවා මීට පෙර මුව මස් මේ සුවඳ බලන්න සුවඳයි හරිම සුවඳයි මේ හරි ඔබ තේන කැල කපම් බලන්න ඔබ කාලා කියපම් බලන්න මොනවද ඔය මස් කියලා ආරියට හරි යාවා රසයි නේද ගෝන මස් නෙවෙයි හරි අර කෙමෙ උඹගෙන් මම තේරුවිල්ලක් අහන්නද හරි මට හිතෙනවා උඹ එහෙනම් මෙන්න මේ සියල්ල දාලා තමයි උඹ මේක පිළිවෙල කරලා තියෙන්නේ කියලා හරි මම උඹගෙන් ප්‍රශ්නාර්ථ කවියක් අහනවා ඔව් උඹ එච්චරම කුක් කෙනෙක් නම් එහෙමත් නැත්නම් උඹ අති දක්ෂ උයන කෙනෙක් නම් මේ අරක් හැමියාව හැටියට හරිද අවසරයි නේද මට දැනගන්න ඕන මොන විදිහකින් හරි මේ මස් මොනවද කියලා එහෙනම් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දීපන් ඔන්න අහගනි ඔන්න අහගනිකෝ වකුටු වෙලා මායිටි කල ගුණ කොයින්ද පොකුටු වෙලා මාහිටි කල රුව කොයින්ද ඉංකමට මායිටි කල සැර කොයින්ද තොපි තුන්දනා මොනවා කිවත් මා නැති තැන මොනවද නැති රස කොයින්ද එන උඹ කියන්නේ අංග සම්පූර්ණ විදියට උඹ මේකට අවශ්‍ය අවතරයි මේ සියලුම දේ දාලා තමයි ඔබ වහන්සේ මේක රසවත් සූදානම් කරන්නේ හරියට හරි කොහොමද කමක් නරක් හැබියයි වළඳන්න හොඳයි වළඳන්න අරක් හැබිය ඇත්තම කියපන් අරක් හැබිය මොනවද මේ බස් කියලා අවසරයි මේ කැලෑමස් බබ හරි මිනිහෝ මම කැලෑමස් කාලා තියෙනවා වෙනදා කන මස් වගේ නේ පුදුම රසක් දැනෙන්නේ මේ මස් කැලලක් මම අනුභව කරනකොට මගේ මේ ඇටලේ නහර සියල්ලක්ම නිකන් පිනවා යනවා අරක් හැබිය මට තේරෙන්නේ මොකක්ද මේ සිද්ධිය කියලා රසයි අරක් හැබිය ඇත්තම රසයි අයියෝ මෙව්වා මොකක්ද අරක් හැබිය මේ මිනිමස් මම කාලා තියෙනවා අරක් හැබිය හැබැයි මේ මස් වලට වැඩි මේ මස් ආස්පසිම වෙනස් අරක් හැබිය උඹ එක කැල්ල කාලා බලපං කරක් ඇයි ඒක උඩ අරක් හැබිය උඹ මේ මස් අනුකෝ නොකරන්නේ මං අවසරයි ගොඩාක් මේ උයන සපයනක මේ උයන ගමන් මම මෙව්වා මම දන්නවා අනුභව පිළිවෙල කරන ගමන් අනුභව කරනවා මේ මුත් එක්කම අනුභව කරනවනේ පිළිවෙල නොකර ලුණු බලන්න එපා ලුණු බලන්න ඕන හරි ඔබට එහෙමනම් කියන්න පුළුවන් කමක් නැද්ද මේ මස් වර්ග මොනවද කියලා අවසරයි මේ එව්වා තමයි මේ මිනිමස් එහෙනම් ඔබ කපන්න බැලුවා ඔබට කැලක් කවනවා බැලුවා එපන්න කාපිය ඔන්න හැම කාපිය කනරිය කාපිය හරි දැන් කියාපිය මොනවද මස් කියලා කියන්නේ ඔක්කාරට එන්න තරම් බල මොකද්ද බල මේ මස් වල ඇති වරදක් නෑ හරි එහෙනම් කියාපිය මොනවද මේ මස් කියලා හරි අවසරයි මේ මිනිමස් කඩලා හපි මොලා
තෝ දැන් එකපාරක් මට මීමිනි මස් කියලා මාව රවට්ටන්න දරුවා. හොඳයි. එමනම් මෙහා පිය. තෝ ඉක්ම කරලා ගිහලා අතුළු අසට ගිහිල්ලා ගෙනපිය මගේ මොකක්ද? ගෙනපිය ගිහිල්ලා. ගෙනපිය ගිහිල්ලා මගේ මොකක්ද? ඔබ හතර එක කොතරද තියන්නේ? තියෙනවා තුල් මන්නේ. පළෙන් ඉක්ම කරලා. මොකක්ද? මගේ අසිපත රැගෙන වරෙන් මෙහාට පළෙන් ඉක්ම කරලා ගිහලා. එහෙමයි. එහෙමයි බොලේ. මම දැනගන්නම් මොනවද මේ මස් කියලා. හරි. මොනවා වුණත් මේ මස් වල අපිට රසක් තියෙනවා. මේක මොකක් හරි රසක් තියෙනවා. මගේ ඇස් දෙකත් එක්ක ටිකක් අපිට එළියක් දෙන්නවා. පුදුම හයියක් දෙන්නවා. සිතට දැවියක් දෙන්නවා. මම දැනගන්න මොනවද මේ මස් කියලා. අරක්කමිය. මෙහාට වරේ. එහෙමයි. හරියට හරි. දියම් මගේ අතට. ඔක දියම් මගේ අතට. දැන් ඩයි කිව්වේ. මෙහාට වරේ. මගේ ළඟට වරේ. නඩගාපිය. එහෙමයි. ළඟට වරේ. හරි. දැන් කියාපිය මොනවද මේ මස් කියලා. තොගේ ගෙල දෙකට යන්න ඉස්සලා කියාපිය මේ අම්මා මරුවා. හරි. දැන් කියාපා මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. අවසරයි මේ මං ඔබ වහන්සේට කියන්නම කියලා හිටියේ. ඔව්. ඊයේ මං මුළු තැන්ගේ ඔබ වහන්සේට අවශ්‍ය මේ මස් රාජ්‍යයේ සූදානම් කරලා තිබුණා. ඔව්. ඊට පස්සේ අවසරයි මම අර පිටිපස්සේ කුස්සි දොරපියන් දෙකක් තියෙන භාගේ දෙකක් තියෙන. එහෙමයි අවසරයි මං උඩ පියන වහලා යට පියන ඇරලා යට තියෙනවා. පේනලා. ඊට පස්සේ මොකද උනේ? එහෙමයි අවසරයි අර රාජවාසලේ එහා පැත්තේ පන්සලේ ඔව්. ඒ පන්සලේ ඉන්න හොරිකඩ බැල්ලි මස් දෙක කාලවමයි යනකොට හා. හරිද? මස් එක බල්ලම කෑවා කියමු සුණක් කිසිම මස් එක මස් එක කෑවා. එතකොට මට මේ පිළියෙල කරපු මස් ඇන්නේ මොකද්ද කියලා මං අහන්නේ. අවසරයි මොකද බල තෝ මෙවුලන්නේ? නෑ මං මස්ජනේ බල්ලානු ලේකාලා බල්ලා කෑවා තමයි. මම දන්නවා බල්ලා කාපු බව. තෝ මගෙන් කන්නට කියාපි මොන බලන්නේ මස් කියලා. අවසරයි ඔබ අන්තිර කියන්න මම මුළු රාජ්‍යයෙන් භාගයක් ඇවිත් මස්ටිකක් හොයාගන්න කිසිම තැනකට නෑ මස්සල් ඔක්කොම වහලා පෝයේ ඉන්නා. හරි. ඊට පස්සේ මොකක්ද උනේ? අවසරයි ඔබ වහන්සේගෙන් බේරෙන්න බැරි තැන මම මේ ඇවිදගෙන යනකොට අඬන්න නැතුව කියාපි මොනවද මේ මස් කියලා. අවසරයි මිනිමස් අරක්කමිය මෙහාට වරෙන් අරක්කමිය මගේ මරුණක මෙහාට වරෙන් හොඳයි මොනම් බල පහරියා තෝ මගේ නම් මිනිමස් කරවුවා මෙහාට වරෙන් මිනිහ මෙහාට වරෙන් මම කියන දේ අහලා වරෙන් ඔන්න දොර අගුල් ටික වහපිය මේ රාජ මන්දිරේ වහපිය ඔක්කොම අරක්කමිය මෙහාට වරෙන් දැන් හරි මෙහාට වරෙන් යකෝ ඔන්නම තන ගහපිය ඔන්නම ඉඳගන්න අරක්කමිය අනේ මරන්න තෝ අරක්කමිය මරන්නේ මම අරක්කමිය මට හිතා ගන්න බැහැ අරක්කමිය මේ මිනිමසල මෙපමණ මට රසක් දෙකක් කියලා මට කියා ගන්න බෑ යකෝ අරක්කමිය අන්තිමට අපි මේ මස් මිනිමස්ද කියලා එහෙමයි අවසරයි මොනවා මේ මස් මිනිමස් එහෙමයි අවසරයි හරි අරක්කමිය අලුතෙන් වලදාපු සොහනකින් මම වලාරලා අරන් ආපු අරක්කමිය මෙහාට වරෙන් මගේ කල්යාණ මිත්‍රයා එහෙමයි අවසරයි ඔබට මම කිසි කරදරයක් කරන්නේ නැහැ අරක්කමිය හැබැයි අරක්කමිය ඔබ මට අද පුරුද්දක් වෙන්න ඕනේ ඔබ මට අද පුරුද්දක් වෙන්න ඕනේ එහෙමයි අවසරයි ඔබට මතකද එදා සුදසෝ මහත්මයාගේ මාලිගාවට යනකොට මම ඔබට මුගෙන් එක පොරොන්දුවක් වුණා. එහෙමයි අවසරයි ඒ පොරොන්දුව ඉල්ලලා ඔබ ඉෂ්ට කරන්න බැරි නිසා නේද අද මට ඔබ මේ වගේ දෙයක් කරේ. එහෙමයි අවසරයි එහෙනම් මේකත් අහගනින් අරක්කමිය. රාජ සභාවෙන් පස්සේ රාජ මණ්ඩලයට ආවේ සුදසෝ මහත්මයා සමග කලකිරීමකි. එහෙමයි ඒ සියලු දේවල් වලට මම පිටුපාලා රාජ මන්දිරේ පිටවහල් වුණා මගේ රාජ මන්දිරේට. එහෙමයි එදා ඒ මස් කෑල්ලක් කෑවයි කියලා සුදසෝ මහත්මයා මට විරුද්ධ කටයුතු කරා.
හැබැයි අද සිද්ධ වෙනවා එදාට වැඩි සුදුසු මාතුමා සමග වෛර බඳින්න. ඒක නිසා අරක්කැබිය උඹ මට එක පොරොන්දුවක් වෙන්න ඕනේ. මොකක්ද දන්නවද පොරොන්දුව? කිසිම දවසක මට එදා කිව් විදිහට මස් කෑල්ලක් නොවේ මිනි මස් කෑල්ලක් නැතුව මට මස් ආහාර වේලක් අනුභව කරන්න පුළුවන් කමක් නෑ බලව. ඒක කරන්නේ කොහමද? බැරි නරක්කැබිය. මේ අපි අරක්කැබිය. මගේ සූරතින් තිබෙන මේ අත් මොකක්ද කියන්නේ දන්නවනේ? තෝම තමයි මට මිනි මස් කන්න පුරුදු කෙරුවේ. ඒක නිසා ඒ මස් වල රස කවදාකවත් මට ආයේ පිට පස්සේ මඟ හරවන්න පුළුවන් කමක් නෑ බලව. එහෙමයි අවසරයි. එතකොට මේ මිනිමක් මං සපයා ගන්න කොහෙන්ද අවසරයි? සපයා ගන්න දේ ඔබ සතුයි අරක්කැබිය. ඒක නිසා කියපන් අරක්කැබිය. මේකට මොකද්ද දැන් ගන්න පියවර කියලා? අවසරයි මගේ දැටි මනුස්සයෝ මරන්න වෙනවද? ඔව් අනිවාර්යයෙන්. බෑ කිව්වට බෑ අරක්කැබිය. මට කොහොම හරි මස් කෑල්ලක් මිනි මස් කෑල්ලක් එක ආහාර වේලක් ගන්න උවමනා කරනවා. මගේ කල්යාණ මිත්‍ර අරක්කැබිය. ඔබගේ දෙපතුලල මම බණ්ඩල කියන්නම් අරක්කැබිය. අවසරයි දේවල් වහන්සේ. ඔව් මං එතකොට මේ රටේ මහ ජනතාව මරන්නද කියන්නේ මට? අරක්කැබිය රටේ ජනතාව නෙවෙයි මගේ රාජ මන්දිරේ ඉන්න සිරකාරයෝ හරි කමක් නෑ අරක්කැබිය. මට මරලා මට මස් ඕනේ. ඒක නිසා අරක්කැබිය. එහෙමයි අවසරයි. ඔව් කියපන් මොකද්ද මේකට කරන්න කියලා. අපේ සිරකාරයෝ ඉන්නවා ළඟ නිදහස් වෙන්න ඉන්න කට්ටිය. ඔව් ඔබ අවසරයි එක අරම් අපි කපලා කමු. ඔව් අරක්කැබිය. ඒක තමයි කරන්න ඕනේ. හොඳයි අරක්කැබිය. එහෙමනම් අරක්කැබිය. දැන් මම යමන් මගේ සීතාවක මුණ ගැහෙන්න ඕනේ. වරි මාසමග.